එහෙනම් මෙතන ඇති වෙන්නේ ළමයි නිකන් තියෙන රෝදයක් ඇල්ලපු ගමන් වාහනයක් බ්‍රේක් කරන්න හොඳම මෙන්න හරි ගොඩක් පරණ වාහනවල ඕක වෙන්නේ. එයා ගාව එයාමට විකුණන්න හදන ටයර් දෙක පිටිපස්සට දානවා. වාහනයක් චලිතය වෙද්දී හරිද පාරේ වාහනයක් ගමන් කරද්දී ඇති වෙන ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණයක්ද ගතික ඝර්ෂණයක්ද සීමාකාරී ඝර්ෂණයක්ද? කල්පනා කර පාරේ වාහනයක් යනවා. හරිද? මොකක්ද ඇති වෙන ඝර්ෂණය? ওই ඝර්ෂණ තුනෙන් මොකක්ද? ස්ථිතික ගතික සීමාකාරී. උදේ ස්ථිතික කියන්නේ මේ ටිකට. මේ ටික ගතික. මේක සීමාකාරී. එතකොට මෙතන සංගුණකයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියලා කියනවා. හරි. ස්ථිතික ඝර්ෂණය කිව්වොත් මේ ටිකමයි තියෙන්නේ. මෙතන සංගුණකයක් තියෙන මෙතෙන්ට විතරයිනේ. සීමාකාරයෙන්. ඒතකොට ස්ථිතික ඝර්ෂණ සංගුණකයයි ගතික සීමාකාරී ඝර්ෂණ සංගුණකයයි දෙකම එකයි. හරි. මගේ ප්‍රශ්නේ තමයි වාහනයක් පාරේ චලිතය වෙද්දී ඇති වෙන ඝර්ෂණය මොකක්ද? හරි. අපි යන් ඕක දැන් මම දිගට කතා කරගෙන යනවා. බලන්න ඔයා කොච්චර සරලව හිතලා උත්තරේ දුන්නත් උත්තර එහෙම එක සැරේට හිතන උත්තර ගන්න බෑ කියන එක ඔයාලට තේරෙයිද? ඔන්න මම අඳිනවා පොඩි වාහනයක්. හරිද? කාර් එකක් අඳිනවා. ටයර් දෙක. ඔය අඳින්නේ ළමයි කාර් එක හරි. ඉතින්ලා මම මේ කතා කරන්නේ පොඩි වාහනයක් ගැන. සාමාන්‍ය ළමයි වාහනයක එන්ජින් එක තියෙන ඉස්සරහා මේ තියෙන එන්ජින් එක. හරිද? ඒතර පොඩි වාහනවල නම් එන්ජින් එක කෙලින්ම සම්බන්ධ කරනවා පුතේ ඉස්සරහා රෝදෙටම. හරි. එන්ජින් එක කෙලින්ම ඉස්සරහා රෝදෙටම තමයි සම්බන්ධ කරන්නේ. ලොකු වාහනවල නම් එහෙම නැහැ. එන්ජින් එක පිටිපස්සේ රෝදෙට සම්බන්ධ කරන්නේ. ඔයා දැකලා ඇති බස් එකක එහෙම යටින් බැලුවොත් නේද? එන්ජින් එක මෙහෙ තිබ්බල මෙහෙම ඔයට අර කැරකෙන නේද? පිටිපස්සේ අර කාපට් එක නැති බස් එකක් බලන්න. ඔයාලට පේනවා මෙහෙ අතර කැරකෙන ලොකු මේ ඇක්සල් එකක් වගේ තියෙනවා. හරි. ඒතර එන්ජින් එක සම්බන්ධ කරලා තියෙන්නේ පොඩි වාහනයක් ගැන කතා කරන්නේ මේ රෝදෙට සම්බන්ධ කරලා තියෙන්නේ. ලොකු වාහනයක නම් පිටිපස්සට. හරිද? මම එහෙම කියන්නේ ඒ වාහනය අනුව එතකොට වෙනස් වෙනවා. දැන් විභාගයේ 2020 අහලා තිබ්බේ. හරිද? අර මේකට කියනවා ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කියලා. හරි. ඒ කියන්නේ ඉස්සරහා රෝදෙන් තමයි ඔයාලට වාහනේ ගෙනියන්න අවශ්‍ය බලය දෙන්නේ. හරිද? එතකොට මෙන්න හයි කරලා තියෙනවා. කෙලින්ම එන්ජින් එක මේකට හයි කරලා තියෙනවා. හරිද? දැන් මගේ ප්‍රශ්නේ තමයි වාහනයක් සාමාන්‍යයෙන් ඉස්සරහට යද්දී මේ වගේ ඝර්ෂණ බල මොන පැත්තටද ඇති වෙන්නේ? සහ ඇති වෙන ඝර්ෂණය ස්ථිතිකද සීමාකාරීද ගතිකද? හරි. ඔන්න වැඩේ ගන්න විදිය බලන්න. දැන් අපි ගමු ළමයි මේ වාහනේ දැන් මේ තියෙන්නේ අර සර්විස් සෙන්ටර් එකේ උස්සලා තියෙන්නේ. හරි. සර්විස් කරන්න ගෙනියලා වාහන උස්සන්නේ. ඉස්සරහට ඒකත් උගන්වනවා. පැස්කල් මූලධර්මයට අනුව තමයි ඒ උපකරණය වැඩ කරන්නේ. ඒ වාහනේ දැන් උස්සලා තියෙන්නේ. හරිද? මේ වාහනේ උස්සලා කොහොම තියෙද්දි ඔයා එන්ජින් එක ස්ටාර්ට් කරලා වාහනේ රේස් කරොත් ඇස්ලරේටර් එක කියන්නේ එන්ජින් එකේ බලය ටයර් එකට දුන්නොත් මොන රෝදෙද කැරකෙන්නේ? ඉස්සලම බලන්න. හරිද? මොන රෝදෙද කැරකෙන්නේ කියලා බලන්න. හරිද? මේ රෝද දෙකෙන් මොකද්ද කැරකෙන්නේ කියලා බලන්න. මුළුවෙන් හදාගන්න. ළමයි එන්ජින් එකට සම්බන්ධිත රෝද විතරයිනේ කැරකෙන්නේ. පොඩි වාහනයක් ඔය එරුණොත් එහෙම මඩේ එරුණොත් මේ රෝද විතරයි කැරකෙන්නේ. මෙයා කැරකෙන්නේ නැහැ. ලොකු වාහනයක් ඒක අනිත් පැත්ත ඔයා දැකලා ඇති. ලොකු වාහන ඔය ට්‍රක් එකක් එහෙම ඉරලා තියෙනවා නම් පිටිපස්සේ රෝද විතරයි කැරකෙන්නේ. ඉස්සරහා රෝද කැරකෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ එන්ජින් එකට සම්බන්ධිත රෝද විතරයි ඉරලා තියෙන වෙලාවට කැරකෙන්නේ. හරිද? ඔයා දන්නවද පාරේ වාහනයක් යද්දී රෝද හතරෙන් පොඩි වාහනයක් යද්දී දෙකක් කැරකෙන්නේ කැමැත්තෙන් දෙකක් කැරකෙන්නේ අකමැත්තෙන්. හරි. දැන් පාරේ වාහනයක් යද්දී හිම ඔයාට අඳුර ගන්න පුළුවන්ද මේ දෙන්න කැමැත්තෙන් කැරකෙන්නේ මේ දෙන්න අකමැත්තෙන් කැරකෙන්නේ කියලා? බෑ. හරි. කතා කරලා අහන්න වෙනවා. ඒ වුණාට පාරේ වාහනයක් යද්දී රෝද දෙකක් කැරකෙන්නේ කැමැත්තෙන් දෙකක් කැරකෙන්නේ අකමැත්තෙන්. හරි. එහෙම පොඩ්ඩක් මතක තියාගන්න. ඔන්න දැන් මේ වාහනේ උස්සලා තියෙද්දී ස්ටාර්ට් කරලා රේස් කරොත් පුතේ මේ රෝදේ විතරයි කැරකෙන්නේ. හරිද? මේ රෝදෙට අදාළ රබර් රංචු ටික නේද? හරිද? රබර් රංචු ටික කැරකෙනවා. හරිද? මෙහෙන් ඉස්සරහට යද්දී උම කැරකෙනවා. හරිද? ළමයි මේ රෝදෙට අදාළ රබර් රංචු ටික කැරකෙන්නේ නෑ. තේරුණා? ඒ රෝදේ කොහොම තියෙනවා. ඔන්න දැන් වාහනේ ගෙනල්ලා පොළවෙන් තියුවා. හරිද? වාහනේ ගෙනල්ලා පොළවෙන් තියුවා. එන්න පොළව. හරිද? නැත්නම් මෙතනම ගමුලා මේ ඉවරයි නේද? හරිද? වාහනේ කොහොම ගානට පහළට ගේනවද? කොහොම ගමුද? හරිද? හරි. දැන් බලන්න පුතේ මෙන්න රෝදේ ගෙනල්ලා මෙතන දැන් තියෙනවා.
ඔහොම. හරිද? මේ රෝදේ නේද දැන් රෝද දෙකම එක සැරේට රෝද හතරම එක සැරේට පොළවේ වදිනවනේ. එතකොට හොඳට අහගන්න. හොඳට අහගන්න. මෙන්න මේ රෝඩේ මේ ටයර් එකේ තියෙන රබර් අංශු චලිතය වෙන්න පෙළඹෙන්නේ කොහෙටද? දැන් පුතේ මේ රෝදේ මෙහෙට කැරගෙන ගමන් තියෙන්නේ. හරිද? එතකොට මේ රබර් අංශු කැරකෙන්න පෙළඹෙන්නේ, කියන්නේ චලිතය වෙන්න පෙළඹෙන්නේ මෙන්න මේ පැත්තට. හොඳට තේරුම් ගන්න. රෝදේ පොළවේ වදිනවත් එක්කම කැරකෙන්න පෙළඹෙන්නේ මේ පැත්තට. එහෙනම් ඝර්ෂණය ඇති වෙනව පුතේ චලිතයට ප්‍රතිවිරුද්ධව. කාගේ චලිතයටද? රබර් අංශු වල චලිතයට. දැන් රෝදේ පොළවේ වදිද්දී කැරකි තියෙන රෝදයක් දැන් මේ රෝදේ කැරකි තියෙන්නේ. හරිද? ඇයි අපි එන්ජින් එකට සම්බන්ධිත රෝදේනේ ස්ටාර්ට් කරලානේ තියෙන්නේ. හරිද? පුතේ කැරකි තියෙන රෝදයක් පොළවේ වදිනකොටම මොකද වෙන්නේ? අන්න පොළව නිශ්චලයිනේ. පොළවට සාපේක්ෂව රබර් අංශුව මෙහෙට යනවා. එතකොට අන්න පුතේ ඝර්ෂණය හට ගන්නවා ඊට ප්‍රතිවිරුද්ධ. එහෙනම් මේ රෝදේ ඝර්ෂණය ඉස්සරහට තියෙනවා. මම මේ රෝදේ ගන්නවා A, ඉස්සරහ රෝද මේ රෝදේ B කියලා ගන්න. හරිද? එහෙනම් අන්න රෝදේ කැරකෙන නිසා ඝර්ෂණ බලය ඉස්සරහට ආවා. ඒ ඝර්ෂණ බලය අපි ගමු පුතේ FA කියලා. ඒ ඝර්ෂණ බලය ඉස්සරහට ආපු නිසා දැන් වාහනේ ඉස්සරහට යනවා. හරිද? දැන් වාහනේ ඉස්සරහට යද්දි හරිද? වාහනේ ඉස්සරහට යද්දි මේ රෝදේ කැරකෙන්න කැමති නෑ. හරිද? ඇයි මෙයා දැන් කැරක මෙයාට ඉතින් කාගේවත් සම්බන්ධයක් නෑ ළමයි. වස්තුන් කැමති නිශ්චල වෙන්නනේ. හරිද? එයා කැරකෙන්න කැමති නෑ. ඒ කියන්නේ ඔයා නිකන් හිතන්න රෝදයක් නෑ මේ වෙලාවේ පෙන්නන්න. හරිද? මොකක් හරි රෝදයක් ඉන්න බලන්න. හරි. පොඩි සෙලෝ ටේප් එකක් තියෙනවා. ඒක නම් හරියන එකක් නෑ. හරිද? හරි කමන්නේ. අපිට දැන්ට වැඩේ කොට දාගෙන බලන්න. හරිද? දැන් මේ රෝදයක් මෙහෙම අරගෙන මෙහෙම ගෙනිච්ච කියලා කැරකෙන්නේ නෑ ළමයි. හරිද? මේක පොළවේ වදිනකොටනේ කැරකෙන්නේ. තේරුණාද? රෝදයක් නිකන් උඩින් අරන් ගියා කියලා කැරකෙන්නේ නෑ. හරිද? නිකන් අරන් ගියා කියලා එන්ජින් එකට සම්බන්ධ කරොත් හරි. හරිද? නිකන් අරන් ගියාට කැරකෙන්නේ නෑ. ඒතර පුතේ ඒ වගේ මේ රෝදේ කැරකෙන කෙනෙක් නෙවෙයි. මෙයා කරකවනවා එන්ජින් එකෙන්. මෙයා කරකවන නිසා ඉස්සරහට ඝර්ෂණ බලය යනවා. දැන් වාහනේ ඉස්සරහට යනවා. අන්න පුතේ වාහනේ ඉස්සරහට යද්දී මේ රෝදේ කැමති චලිතය නොවි ඉස්සරහට යනවා. වාහනේ ඉස්සරහට ගියා කියලා පිටිපස්ස රෝදෙට කැරකෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි දැන් ඔයා හිතන්න මේ රෝදේ කැමති ඉස්සරහට යන්න. ඉස්සරහට යද්දි මෙතන පොළවේ වදිනෝ මේ. හරිද? එතකොට ඒ රෝදේ තියෙන රබර් අංශු මේ රෝදේ මෙන්න මෙතන තියෙන රබර් අංශු පුතේ කැමති චලිතය නොවි ඔහොම ලිස්සලා ඉස්සරහට යන්න. එතකොට මේ රෝදේ රබර් අංශු චලිතය වෙන්න පෙළඹෙන්නේ ඉස්සරහට. එහෙනම් ඝර්ෂණය පිටිපස්ස. තේරුණා? මේ රෝදේ කැරකෙන්නේ නැතුව යන්න හදන්නේ ලිස්සලා යන්න හදන්නේ. තේරුණාද? මේ රෝදේ පිටිපස්ස රෝද. එයා කැමති එයාව කවුරුවත් කරකවන්නේ නැහැ. එන්ජින් එක සම්බන්ධ නැහැ. එහෙනම් එයා කැමති කැරකෙන්නේ නැතුව ඉස්සරහට යන්න. හැබැයි ඒකට ඉඩ දෙන්නේ නැහැ ඝර්ෂණය. මොකද වෙන්නේ? මේ රබර් අංශු පොළවේ වදිද්දිම අන්න පෘෂ්ඨ දෙකෙන් සාපේක්ෂව උඩ තියෙන පෘෂ්ඨ මෙහෙට චලිතය වෙන්න හදනකොට ඝර්ෂණ බලයක් මෙහෙට ඇති. මේ ඝර්ෂණ බලය නිසා තමයි මේ රෝදේ මෙහෙට කැරකෙන්නේ. දැන් බලන්න. අර දැන් ඉන්න කතාවට. එන්ජින් එක නිසා මේ රෝදේ කැරකෙනවා. මේ රෝදේ රබර් අංශු පිටිපස්සට එනකොට පිටිපස්සට එන්න පෙළඹෙනකොට හරිද? පිටිපස්සට එන්න පෙළඹෙනකොට එයා මත ඝර්ෂණයක් ඉස්සරහට හට ගන්නවා. ඒ ඝර්ෂණය නිසා මේ වාහනේ ඉස්සරහට යනවා. හරිද? වාහනේ ඉස්සරහට යන නිසා මේ රෝදේ තියෙන රබර් අංශු ඉස්සරහට යන්න හදනවා. ඒක නිසා පුතේ එයා මත ඝර්ෂණයක් පිටිපස්සට හට. තේරුණාද? කතා හරිද? එන්ජින් එක කැරකෙන නිසා රෝදේ කැරකෙනවා. රෝදේ කැරකෙන නිසා වාහනේ යනවා. වාහනේ යන නිසා රෝදේ කැරකෙනවා. තේරුණාද? එන්ජින් එක කැරකෙන නිසා රෝදේ කැරකෙනවා. වාහනේ යන නිසා රෝදේ කැරකෙනවා. ඒ කියන්නේ මෙයා කැරකෙන්නේ කැමැත්තෙන් එන්ජින් එකෙන්. මෙයා කැරකෙන්නේ අකමැත්තෙන්. මෙයා කැරකෙන්නේ වාහනේ යන නිසා. ඒක නිසා මේක මෙහෙම ගිහිල්ලා මඩවලකට හරි කොහේ හරි ලිස්සන තැනකට වැටුනම මොකද වෙන්නේ? ලිස්සන තැනකට වැටුන ගමන් හරිද? මොකද වෙන්නේ? මෙයා තාමත් අර විදියට කැරකෙනවා. මොකද එයා කැරකෙන්නේ එන්ජින් එකෙන්නේ. මෙයා කැරකෙන්නේ නැහැ. ඉතින් මෙයා කැරකෙන්නේ වාහනේ ගියොත් විතරයි. හරිද? ඔක දැකලත් ඇති. ඔගේ ගොඩක් වෙලාවට ඔකේ අනිත් පැත්ත තමයි දැකින්නේ. මොකද ළමයි ගොඩක් වාහනවල එන්ජින් එක ඉස්සරහ තියෙන්නේ. හැබැයි සම්බන්ධ කරලා තියෙන්නේ පිටිපස්සේ රෝද වලට. බර වාහනවල. හරිද? මොකද ලොකු බරක් අදිද්දී ඔයා දැකලත් ඇති නේද? සාමාන්‍යයෙන් පිටිපස්සට තමයි එන්ජින් එක මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. වාහනවල ඒක නිසා අර පිටිපස්ස රෝද ඒ කියන්නේ හරිද මේකේ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කියන එක. ඒ කියන්නේ මේකේ එන්ජින් එක කෙලින් මේකට හයි කරලා තියෙන ගොඩක් ඒවා. මේකට තමයි එන්ජින් එක සම්බන්ධ කරලා තියෙන්නේ. හරිද? ඊළඟට ඔය 4WD කියලා වල දන්නවා ඇති. හරිද? මේ රෝද හතරටම එන්ජින් එකේ බලය දෙනවා. ඔය කැලවල් වල එහෙම යන වාහන තියෙන්නේ. හරි. තේරෙනවද? රෝද හතරටම එන්ජින් එක සම්බන්ධයි. ඒ වගේ පුතේ ඝර්ෂණය දෙකේම ඉස්සරහට ඇති වෙනවා. ඒ කියන්නේ රෝද හතරෙම වාහන ගෙනියනවා. හරි.
එතකොට එහෙනම් දැන් ඔන්න මෙහෙමයි මතක තියාගන්න එන්ජින් එකට සම්බන්ධිත රෝදයේ ඝර්ෂණය ඉස්සරහට අනිත් රෝදයේ ඝර්ෂණය පිටිපස්සට අනිත් රෝදයේ ඝර්ෂණය පිටිපස්සට තේරුණාද? ඒ කියන්නේ මෙයා තමයි චලිතය කරන්නේ මෙයා චලිතයට ප්‍රතිවිරුද්ධයි හැමතිස්සෙම ඝර්ෂණය FA විශාලයි FB ට වඩා. හරි FA විශාලයි FB ට වඩා. තේරුණාද? FA විශාලයි FB ට වඩා. හරිද? දැන් මේකේ මරු කතා ටිකක් තියෙනවා හොඳට අහගෙන යන්න. මාර ලස්සන කතා ටිකක් තියෙනවා හොඳට අහගෙන ඉන්න. හරිද? දැන් හරිනේ දැන් වාහනේ ඉස්සරහට යන්නත් පුළුවන්. දැන් මගෙන් ළමයෙක් අහනවා දැන් F සමානයි μr නේ. හරිද? මගේ ක්ලාස් එකේ ළමයෙක් නෙමෙයි. හරිද? යා මේ වොයිස් මැසේජ් දාපුවා තියෙනවා. යා කියනවා සර් මං සර්ගෙන මේ ක්ලාස් එකේ නම් මට ඒ වුණාට මෙන්න මෙහෙම ගැටලු ටිකක් තියෙනවා. මේක විසඳලා දෙන්න. හරිද? තේරෙනවද? 25 දරුවෙක්. හරිද? එතකොට එයා අහනවා දැන් මේකේ FB ට වඩා FA වැඩි වෙන්නේ කොහොමද? F සමානයි μr නේ. එහෙනම් පුතේ එයාගේ තර්කය තමයි R වැඩි වෙන්න ඕන නේද? FA වැඩි වෙන්න නම්. හරිද? හරිනේ R වැඩි දෙනනේ FA වැඩි. එහෙනම් එයා කියනවා ඉස්සරහ රෝදේ අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න ඕන. ඒක නිසා නේද අහනවා වාහනවල සාමාන්‍යයෙන් ඉස්සරහ රෝදෙට දැනෙන බර වැඩි. ඒ කියන්නේ මොනවා හරි බරක් පටවන්න කලින් සාමාන්‍ය වාහනයක ඉස්සරහ රෝදෙට දැනෙන බර වැඩි. ඒතර එයාගේ තර්කය තමයි ඉස්සරහ රෝදෙට දැනෙන බර වැඩිපුර හදලා තියෙන්නේ මෙන්න මේ වාහනේ ඉස්සරහට යන්න ඕන නිසා. ඒ කියන්නේ එයා කියන වාහනේ හරිද? එයාගේ තර්කය මම නෙමෙයි කියන්නේ. නැත්නම් මේ ටික ටිකක් ක්‍රොප් කරලා ඕන නම් මම කිව්ව විදිහට දාන්නත් පුළුවන් හරිද? තේරුණාද? මම නෙමෙයි කියන්නේ. එයා කියන එහෙනම් වාහනේ පිටිපස්සට බර වැඩි වුණොත් මේ බලය වැඩි වෙනව නේද? එතකොට වාහනේ පිටිපස්සට එනව නේද? ඒ හිතන්නේ කියන්නේ වාහනේ ස්ටාර්ට් කරලා ඉස්සරහට යන්න හදනකොට වාහනේ පිටිපස්සට යන්නේ මේ බලය. එහෙම වෙන්නේ නැහැ. හරිද? ළමයි හොඳට අහගන්න. පුතේ මේ වගේ තැන්වලට F සමානයි μr ගෙන් කතා කරන්න බෑ අයියේ. මේක දාන්න පුළුවන් සීමාකාරී අවස්ථාවේ විතරයි. නැත්තම් ගතික අවස්ථාවක විතරයි. මම අර මුලින්ම පැහැදිලි කරේ. ඝර්ෂණ බලය ඕන වෙලාවක F සමානයි μr ගෙන් එන්නේ නැහැ. හරි. F සමානයි μr ගෙන් එන්නේ උපරිමගේ විතරයි. ඊට වඩා ඝර්ෂණය අඩුයි කියන එක විතරයි අපිට කියන්න පුළුවන්. එහෙනම් ඕකෙන් පැහැදිලි කරන්න බෑ. එහෙනම් අපි යන් ඕක පැහැදිලි කරගන්න ක්‍රමයකට. හරි. ළමයි වාහනයක් පාරේ චලිතය වෙද්දී තියෙන්නේ සීමාකාරී ඝර්ෂණයක්වත් ගතික ඝර්ෂණයක්වත් නෙවෙයි 90ක් තැන්වල ස්ථිර ඝර්ෂණයක්. 90ක් තැන්වල ස්ථිර ඝර්ෂණයක්. තේරුණාද? ඒකට දැන් කල්පනා කරන්න ස්ථිතික ඝර්ෂණයක්. වාහනේ චලිතය වෙද්දී කොහොමද ගතික ඝර්ෂණයක් නැතුව ස්ථිතික ඝර්ෂණයක් තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ මෙහෙමයි. මම පටන් ගනිද්දිම කිව්වා ස්ථිතික ගතික කියන එක බෙදන්නේ ඔයා සලකන වස්තුවේ චලිතයෙන් නෙවෙයි. ඝර්ෂණය ස්ථිතිකද ගතිකද කියන එක තේරුම් ගන්න පුතේ වස්තු වල චලිතයෙන් නෙවෙයි පෘෂ්ඨයේ චලිතයෙන්. තේරුණාද? හරිද? දැන් ඔයා කල්පනා කරන්න පාරේ වාහනයක් යද්දී ටයර් එක පාරට සාපේක්ෂව චලනය වෙනවද නැද්ද? ටයර් එක පාරට සාපේක්ෂව චලිතය වෙනවද නැද්ද? චලිතය වෙන්නේ නැහැ ළමයි. බලන්න පාර ඔහොම තියෙද්දී ටයර් එක ලිස්සන්නේ නැහනේ. තේරුණාද? මේ ටයර් එකේ පොඩි කොටසක්නේ පාරේ වදින්නේ පුතේ. ඒ වදින කොටස තදට දෘಢව හයි වෙලා තියෙනෝනේ. ඒ මොහොතට විතරක්. කල්පනා කරා. ටයර් දැන් ඔයා ඇවිදිද්දිත් එහෙමනේ. ඔයා ඇවිදිද්දි ඔයාගේ කකුල ලිස්සන්නේ නැහනේ පොළොවට සාපේක්ෂව. තේරුණාද? ඒ මොහොතට විතරක් දෘಢව තද වෙලා තියෙනවා. ඒ වගේ තමයි. එහෙනම් මෙතන ඇති වෙන්නේ ළමයි ස්ථිතික ඝර්ෂණයක්. මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් නැහැ. ඒ මොහොතට විතරයි. හැබැයි රෝදේ කැරකෙනකොට ඕක වෙනස්. පැහැදිලිද මං කියන දේ? පුතේ මෙන්න මෙතන තියෙන රබර් අංශුවයි යට තියෙන තාර අංශුවයි අතර සාපේක්ෂ චලිතයක් නැහැ. පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයක් නැත්නම් ස්ථිතික ඝර්ෂණයක් ඇති වෙනවා. ඒක නිසා F සමානයි μr ගෙන් ඔය ගැන කතා කරන්න බෑ. හරි. පැහැදිලිද? හැබැයි එක සැරේට වාහනේ ඒ කියන්නේ අර ත්වරණය එන්න වැඩි කරොත් හරිද? ඇස්ලරේටර් එක පෑගුවොත් අන්න මේ ගතික ඝර්ෂණ ස්ථිතික ඝර්ෂණය වැඩි වෙලා සීමාකාරී අවස්ථාවට යන්න පුළුවන්. ප්‍රායෝගිකව නම් මෙහෙම වෙන්නේ නැහැ. තවත් ඔයා වැඩි කරොත් ටයර් එක ලිස්සන්න පුළුවන්. ඒ කියන්නේ ටයර් එකක් ලිස්සන්න පුළුවන් ඉස්සරහට යද්දි. ඔයා නිකන් හිතලා ලිස්සන තැනක ඔයා දුවගෙන ගියොත් පැහැදිලිද? ඔයා කකුල් දෙක ලිස්සලා දුවන්න පුළුවන් ඉස්සරහට. ඒ වගේ. හරිද? ඒ වගේ ඕනනම් ටයර් එකක් ලිස්සලා ඉස්සරහට යන්නත් පුළුවන්. එහෙම වෙන ඔය වාහනයක් මුලින්ම පටන් ගනිද්දි එහෙම එක සැරේට වේගෙන් ගියොත් මොකද වෙන්නේ? පොළවේ තියෙන අර පස්සෙන් වීසි වෙලා යන්නේ. අන්න එක තැන ලිස්සන. එහෙම වුණත් වෙන්නේ ගතික ඝර්ෂණය. ඒක ළමයි ඊට වඩා හොඳයි වාහනේ සීමාකාරී අවස්ථාවේ තියාගන්න. ගතික ඝර්ෂණයට ආවොත් වාහනේට ඉස්සරහට යන්න බෑ. තේරුණාද? ඔය ලොකු මේ ටිකක් මහත තඩි බල්ලෝ එහෙම ඉන්න ගෙවල් වල
හරිද? උන් අර ටයිල් එකේ දුවන්න හදා. ඒ කියන්නේ ඌ ෂේප් එකේ ගියොත් ඌට යන්න පුළුවන් දුවන්න හැදුවොත් බෑ. ඇයි? ෂේප් එකේ යනකොට ඝර්ෂණයේ උපරිම අවස්ථාව සීමාකාරී ගන්න පුළුවන්. ගතික අවස්ථාවට වැටුනොත් මොකද වෙන්නේ? ඌ එක දැන ලිස්සන්න ගන්නවා. ඒ කියන්නේ ඌගේ ඉස්සරහට අර ත්වරණය වෙන්න අවශ්‍ය බලය අඩු වෙනවා. ඒ වගේ තමයි වාහනේට. තේරුණාද? ඒතර වාහනයක් ඉස්සරහට යද්දි ලිස්සන්න පුළුවන්. හැබැයි එහෙම ප්‍රායෝගිකව වෙන්නේ නැහැ ළමයි. ටයර් හොඳ නම් වාහනේ එහෙම වෙන්නේ නැහැ. තේරුණා? එහෙනම් අන්න කතාව හරි. තේරුණාද? එහෙනම් ඔයාලට දැන් තේරෙනවා. හරිද? බලන්න මෙච්චර වෙලා හිතන් හිටියේ නිකන් සාමාන්‍ය දෙයක්. ඔයා හිතාගෙන ඉන්නේ වාහනයක් යද්දි ගතික ඝර්ෂණයක් තියෙනවා. හැබැයි පුතේ තියෙන්නේ සීමාකාරී ඝර්ෂණයක්. නැත්නම් ස්ථිතික ඝර්ෂණයක්. හරිද? ඊළඟට වාහනයක් බ්‍රේක් කරද්දි. වාහනයක් බ්‍රේක් කරද්දි ළමයි තියෙන්නේ හරිද? ඔයා ටයර් එක සම්පූර්ණව ලිස්සලා යන්නේ නැත්තම්. වාහනය බ්‍රේක් කරනවා කියන්නේ ටයර් එකෙන් දෙපැත්තෙන් අල්ලන එකනේ. සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් වල වෙනයි මම ඔක පැහැදිලි කරන්න ගියේ කලින් සතියේක. හරිද? නැත්තම් වාහනයක් සාමාන්‍ය බ්‍රේක් කරනවා කියන්නේ දෙපැත්තෙන් ටයර් එක අල්ලනවා. දෙපැත්තෙන් කියන්නේ ටයර් එකෙම නෙවෙයි ඩිස්ක් එකක් තියෙනවා. එකෙන් අල්ලනවා. හරිද? එතකොට මේ ටයර් එක කැරකෙන එක අල්ලනවා දෙපැත්තෙන්. හරිද? එතකොට රෝදේ ඝර්ෂණ කතා ගොඩක් තියෙනවා. මේ අල්ලන තැන ඇති වෙන ඝර්ෂණය ගැනක් තියෙනවා. මට ඕන මෙතන ඝර්ෂණය ගැන උගන්න. එතකොට ළමයි මේ රෝද දෙකම කැරගෙන්න කැමැත්තෙන් නෙවෙයි. මොකද වාහනේ බ්‍රේක් කරද්දී සාමාන්‍යයෙන් එන්ජින් එකේ සම්බන්ධ වුණත් එන්ජින් එකට අර නිකන් මෙහෙම ඒ කියන්නේ වාහනයක් ඉස්සරහට යද්දී එන්ජින් එක නිසා රෝද කැරකෙනවා. බ්‍රේක් කරද්දී රෝද නිසා එන්ජින් එක කැරකෙනවා වගේ සීන් එකක් තියෙනවා. ඒක එහෙමම කියන්න බෑ. හරිද? තේරුණාද? ඒතර වාහනයක් බ්‍රේක් කරද්දී එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඔය සමහරවිට ක්ලච් එකත් එක්ක බ්‍රේක් කරොත් වාහනේ නිදහස් වෙනවා. ඒ කියන්නේ රෝද නිදහස් වෙනවා. දැන් නිකන් තියෙන රෝදයක් වා ඇල්ලපු ගමන් ඝර්ෂණය පිටිපස්සට හැරෙනවා. රෝද දෙකේම ඝර්ෂණය ප්‍රතිවිරුද්ධව. ඒක තමයි බ්‍රේක් කරනවා කියන්නේ. හරිනේ වාහනේ ඉස්සරහට යනවා ඝර්ෂණ බල දෙකම පිටිපස්සට. එතකොට එන්න වාහනේ වේගය අඩු වෙන්න ගන්න. තේරුණාද? හරි දැන් මගේ ප්‍රශ්නේ ඒ වෙලාවට ඇති වෙන්නේ ස්ථිතික ඝර්ෂණයක්ද සීමාකාරීද ගතික? පුතේ ඒ වෙලාවට ඇති වෙන්නේ ස්ථිතික ඝර්ෂණයක්. ගතික කියන එකක් එන්නෙම නැති තරම් වාහනවල. වාහනේ චලනය වෙන එක වෙනයි. හරිද? මේක හොඳට තේරුම් ගන්න නැත්නම් පේපර් වල වර්ධන දෙනු ලියන එක. හරිද? තේරුණාද? එතකොට අන්න එනවා සීමාකාරී ස්ථිතික ඝර්ෂණය. හරිද? හැබැයි එහෙම වාහනේ දිගටම තදගල බ්‍රේක් එක ඇල්ලුවොත් එතනින් පස්සේ රෝදේ නැවතිලා වාහනේ යනවා. ලිස්සනවා කියන්නේ. අපි කියන්නේ ලිස්සල ගියා කියලා වාහනේ. අන්න ඇති වෙන්නේ ළමයි ගතික ඝර්ෂණය. ඒ ඝර්ෂණය සීමාකාරී අගයට වඩා අඩුයි. එතකොට අපිට වාහනේ නවත්ත ගන්න බැරි වෙනවා. ඒකටනේ ලිස්සලා යනවා කියලා කියන්නේ. තේරුණාද? වාහනයක් බ්‍රේක් කරන්න හොඳම මෙන්න මේ අවස්ථාවේ. කියන්නේ රෝද යන්තම් ලිස්සන්න හදනවා. හැබැයි ලිස්සලා යන්නේ නැහැ. තේරුණාද? ඔක අපිට ප්‍රායෝගිකව පැහැදිලිනේ අපි කොහේ හරි ලිස්සන තැනක ඇවිදිද්දී එක සැරේට ලිස්සලා ගියොත් එතනින් පස්සේ අර බේර ගන්න බැරි වගේ සීන් යන්නේ තියෙන්නේ. නැත්නම් ෂේප් එකේ ඇවිදිනකන් අවුලක් නැහැ. ඒ වගේ වාහනේ ෂේප් එකේ බ්‍රේක් කරනකන් අවුලක් නැහැ. වාහනේ හඩි බ්‍රේක් එකක් ගියපොත්. හරිද? ඒ කියන්නේ අපි හිතනවා දැන් බ්‍රේක් එක ගොඩක් ලොකු බ්‍රේක් එකක් ගහන එක හොඳයි කියලා. ඒකට ඇත්තටම හොඳ නැහැ. ඇයි මේ බලන්න බලන්න. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලය අඩුයි. ළමයි මේ අපි පොඩි වස්තුන් සඳහා මේක චූටි අගයක වෙනසක් වුණාට වාහනයක් සඳහා F සමානයි mu r නේ පුතේ. mu ගේ අගය පොඩි අගයකින් වෙනස් වුණාට r ගේ අගය ලොකු අගයකින් වෙනස් වෙනවා. එතකොට ඝර්ෂණ බලය සැලකිය යුතු වෙනසක් තියෙනවා. එහෙනම් වාහනයක් බ්‍රේක් කරන්න ඕන ටයර් එක සම්පූර්ණ නවතින්න නෙවෙයි. හිර වෙන්න නෙවෙයි. හරිද? ටයර් එක කැරකිලා තියෙන එක කැරකිලා ඉස්සරහට යන එක හොඳයි. හරිද? තේරුණාද? අර නවතිද්දි වාහනේ ටයර් එක නවතින එක හරි. මම කියන්නේ දැන් සමහරවිට තඩි බ්‍රේක් එකක් ගැහුවාම ටයර් එක නැවතිලා වාහනේ ලිස්සලා යනවනේ. එහෙම වුණොත් වැඩේ යවල. හරිද? ඒතර ඕක දන්න ඔය බර වාහන වල එහෙම බ්‍රේක් කරද්දී එයාලා එක සැරේට තඩි බ්‍රේක් එකක් ගහන්නේ නැහැ. හරිද? බ්‍රේක් කරනවා අතාරිනවා. බ්‍රේක් කරනවා. ඒ කියන්නේ බ්‍රේක් කරගෙන මෙතෙන්ට යනකම් යනවා. ලිස්සනවා කියලා දැනනොත් එයාලා අතාරිනවා. හරිද? ඔය ගොඩක් පරණ වාහන වල ඕක වෙනවා. හරිද? රෝදේ ලිස්සන්න ගත්තොත් එයාලා අතාරිනවා. ආයි බ්‍රේක් කරනවා. ආයි ලිස්සන්න ගත්තොත් අතාරිනවා. හරිද? එක සැරේට බ්‍රේක් කරන්නේ නැහැ. දෙසරේට තුන් සැරේට බ්‍රේක් කරන්න. දැන් ඕක අපිට හිත කරන්න බෑනේ නේද? දැන් ඔය දැන් බලන්නකෝ ලබන අවුරුදු විභාගේ ලියලා ඉවරනාට පස්සේ මුලින්ම හිතනවා ලයිසන් එක ගන්න ඕන කියලා. ඊට පස්සේ පාරේ යද්දි මොකද වෙන්නේ? ඔව් විශේෂයෙන් ගෑන ළමයි. හරිද? දුර වාහනයක් තියෙනවා දැක්ක ගමන් මොකද වෙන්නේ? ටිකක් ලොකු බස් එකක් ලොරියක් වගේ එනකොට මේ මෙහි ඉඳගෙන මොකද කරන්නේ? බ්‍රේක් එක ගහනවා. ඒකත් පොඩි බ්‍රේක් එකක් නෙවෙයි, තඩි බ්‍රේක් එකක් ගහනවා. හරි. ඒතර වාහනේ මේ බලන්නේ. ඝර්ෂණ බලය මේ හරියනේ තිබ්බේ ළමයි. බ්‍රේක් කරද්දී අපි හිතමු පොඩි බ්‍රේක් එකක් කියලා. තඩි බ්‍රේක් එකක් ගහපු ගමන් සීමාකාරී ගාවට ගියා. ගතිකයකට වැටෙනවා. ඝර්ෂණය එක සැරේට අඩු වෙනවා. ලිස්සන්න ගත්ත ගමන් ඝර්ෂණය එක සැරේට අඩු වෙනවා කියන වාහනේ ඉස්සරහට ලිස්සලා යනවා. ඕක ප්‍රායෝගිකව හොඳ නැති නිසා දැන් වාහන වලට එනවා ABS බ්‍රේක් සිස්ටම් එකක්. හරිද? ABS. මේක ගැන තමයි 2020 පේපර් එකේ
අහලා තිබ්බේ බලන්න 2020 A level. හරිද? ABS brake system එක ගැන අහලා තිබ්බා. හරිද? ඒකට ABS brake එකෙන් කරන්නේ ඔයා කොච්චර ටයර් එක තද කරලා අල්ලගෙන හිටියත් brake එකෙන්. හරිද? එයා මොකද කරන්නේ? ගතික අවස්ථාවට වැටුනොත් ඉක්මනට ටයර් එක අතාරිනවා. ඇතෑරලා ආයෙ ගේනවා සීමාකාරී අවස්ථාව. හරිද? තේරුණාද? පැහැදිලිද? වාහනේ දැන් අපි හිතමු ලොකු වේගෙන් ගිහලා බ්‍රේක් එකක් ගැහුවා කියලා. හරිද? අපි තඩි බ්‍රේක් එකක් ගැහුවා නම් ටයර් නැවතිලානේ යන්නේ. ටයර් නැවතිලා ලිස්සලානේ යන්නේ. වාහනයක දෙන්නේ අන්න මොකද කරන්නේ? වාහනේ විසින් දැන් ටයර් එක ලිස්සන්න පටන් ගන්නකොට මෙයා බ්‍රේක් එක අතාරිනවා. ඇතෑරලා ආයි බ්‍රේක් කරනවා. බ්‍රේක් එක සම්පූර්ණ ඇතෑරලා දාන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් නවතින්නේ නැහැ නේ. හරිද? ඊට වඩා හොඳයි. බ්‍රේක් එක අපි අල්ලගෙන ඉන්නේ. හරිද? එයා මොකද කරන්නේ? බ්‍රේක් එක ගතික අවස්ථාවට આવොත් ඇතෑරියා ආයි සීමාකාරයි. එතකොට මධ්‍යන්න ඝර්ෂණ සංගුණකය කියන්නේ මේ සම්පූර්ණ සිද්ධියේ ඝර්ෂණ සංගුණකය මධ්‍යගයක් ගත්තොතින් මෙන්න මේ ගතික සීමාකාරීයකට වඩා පොඩ්ඩක් අඩු වුණත් ගතිකගයට වඩා සැලකිය යුතු වෙනසක් තියෙනවා. එතකොට අපිට හොඳ ඝර්ෂණ බලයක් ගන්න පුළුවන්. මොකද සීමාකාරීයකට ළඟයි ඒ ඝර්ෂණ. ගතිකයකට වැටෙනවට වඩා මේක හොඳයි. මොකද අපිට ඕක හදිසි අවස්ථාවකදී ඕක හිත හිත ඉන්න බෑ. තේරුණාද? බ්‍රේක් කරද්දී අපිට හිත හිත ඉන්න පුළුවන් ද දැන් මෙන්න ටයර් එක නවතින්න හදනවා. ඒක නිසා මේ අපි බ්‍රේක් එක උඩට ගන්න ඕන ආයි බ්‍රේක් කරන්න ඕන එහෙම හිතන්න බෑ. හරිද? ඒක නිසා දැන් ගොඩක් අලුත් වාහන ඔක්කොම මේ ABS brake system එක කියලා ඔයාලා අහලත් ඇති නේද? තරම් තියෙනවා. ලස්සන උදාහරණයක් ගියා මම දැක්කා. බල්ලෝ දෙන්නෙක්ව අරගෙන යනවා නාන්න. හරිද? මුහුද අයිනේ මම ඒ වගේ දැක්කේ මට මතක විදියක් කියන්නේ. බල්ලෝ දෙන්නෙක්ව ඇදගෙන යනවා නාන්න. හරිද? දැන් හරිද? එක බල්ලෙක් දැන් දෙන්නම කැමති නෑ නාන්න. එකෙක් අර කකුල පොළවට තියලා තද කර කර තමයි යන්නේ. හරිද? අනිත් එක අර ගොනා වගේ මොකද වෙන්නේ? ඔව් කකුල් හතරම බිම තියලා ලිස්සගෙන යනවා. එතකොට අන්න ලිස්සනවා කියන්නේ ළමයි ABS brake system එක විදියට නෙවෙයි වැඩ කරන්නේ. හරිද? ඊ අර පෝස්ට් එකේ යටිනුත් දාලා තියෙනවා. ඔව් අර ලිස්සන බල්ලට ABS off කියලා දාලා තිබ්බා. හරිද? අනිත් එක ලිස්සන්නේ නැති එකට ABS on කියලා දාලා. හරිද? දැන් ඕක කිව්වහම ඕන කෙනෙකුට ඕක මතක තියෙනවා. හරිද? හරිද? හරිනේ. ඒ කියන්නේ ඌ මොකද කරන්නේ? කකුල් දෙක ලිස්සලා යන්න දෙන්නේ නැහැ. ඌ අර තද කරලා තිය යනවා. උගේ එතකොට අඩිසටහන හොඳට පොළවේ වදිනවා. හරි. අර මේ ලිස්සලා යන එකාගේ මොකද වෙන්නේ? උගේ පොළවේ අඩිසටහන නැහැ. නිකන් ගිය පාර විතරක් වැදිලා තියෙනවා. තේරුණාද? හරි. ඉතින් ඔන්න ඕක තමයි ABS off ABS කියන එකේ තේරුම. හරිද? පැහැදිලි. එතකොට ABS brake කියන එක ඒක මාරම. ඒ කියන්නේ මේ වාහන ලිස්සලා යන්නේ නැහැ. ලිස්සලා යන්නේ නැහැ. ලිස්සන්න හදනවා නම් එයා බ්‍රේක් එක ඇතෑරලා ටයර් එකට කැරකෙන්න දීලා ආයි බ්‍රේක් කරනවා. ඔක තමයි සරලම සිද්ධිය. ඒතකොට ඝර්ෂණ සංගුණකේ හොඳ අගයක් ගන්න පුළුවන්. දැන් අද ගෙදර ගිහලා අනිවාර්යෙන් 2020 level paper එක ලියන්න. ලියලා බලන්න. එතකොට ඕක අර්ථයක් ඇතුව ලියා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඒ කියන්නේ ඒ වෙලාවේ දැන් මම ඔය ටික ඔච්චර පැහැදිලි කරලා උගන්වන්න ගත්තේ තමයි 2020 පස්සේ. ඊට කලිනුත් ওই කතා ටික කියලා තියෙනවා. හරිද? එනකොට අපි එච්චර ඒකට බරක් දුන්නේ නැහැ. ඒක එහෙම අහයි කියලා හිතුවෙත් නැහැ. එච්චර සංකීර්ණ දෙයක් ඔයාලගේ වයස ළමයිකින් එනකොට අහලා තිබුණා. හරිද? හරි. එතකොට දැන් ඔය හරිද? එක සැරයක් තමයි මේ මම ගියා වාහනේ සාමාන්‍යයෙන් වාහනයක ටයර් මාරු කරද්දි ටයර් හතරම එකට මාරු කරනවා. හරිද? කුමාරි මග තිබ්බ වාහනේ ටයර් දෙකක් ගෙවිලා තිබ්බා. හරිද? ඉතිරි ටයර් දෙක අවුලක් නැහැ. ඉතින් මම අර තිබ්බට ඒ කියන්නේ මට ටයර් වගේක් හම්බලා දෙවුවා. මම ওই දෙකක් දාගෙන ගියා ටයර් මාරු කරගන්න. හරිද? තේරුණාද? ඒ අද්දේ දැන් මම කිව්වේ මගේ තියෙන හොඳ ටයර් දෙක දාලා ඉතිරි ටයර් දෙක අලුතෙන් ඒ කියන්නේ මම අලුත් ටයර් දෙකක් ගෙනිච්චා. ඒ දෙකත් එක්ක අර තියෙන දැන් වාහනේ තියෙන ටයර් හතර තියෙනවනේ. ඒකිනුත් හොඳ දෙකයි අලුත් දෙකයි දාමු කියලා. හරිද? එතන ඉඳපු මිනිස්සයා කිව්වා මේ එයා ගාව තියෙන හොඳ ටයර් එකක්. හරිද? හොඳ ටයර් එකක් තියෙනවා. මේ ඒ ටයර් දෙක ඒ කියන්නේ මගේ අලුත් ටයර් දෙකයි එයා ගාව තියෙන හොඳ ටයර් දෙකයි ටයර් හතරම දාමු. එතකොට එයා කියන්නේ මෙහෙම හරිද? සර් ගාව තියෙන ටයර් දෙක ඉස්සරහට දාන්න. එයා අලුතෙන් දෙන ටයර් දෙක පිටිපස්සට දාන්න. දැන් එයාගේ ප්ලෑන් එක එහෙමයි. හරිද? මං ගාව මම ගෙනිච්ච ටයර් දෙක ඉස්සරහට දානවා. එයා ගාව එයාමට විකුණන්න හදන ටයර් දෙක පිටිපස්සට දානවා. දාලා එයාමට කියනවා සර් පොඩ්ඩක් අවුරුද්දක් විතර එක දිගට දුවලා බලන්න මොන ටයර්ද වැඩිපුර වේගෙන් ගෙවෙන්නේ කියලා. හරිද? ඇයි එහෙම කියන්නේ? මෙන්න දැන් මේ තියරි එකත් එක්ක ලස්සනට තියෙනවා. වාහනයක් වැඩිපුර යන ඉස්සරහට යන ළමයි පිටිපස්සට නෙවෙයිනේ. එතකොට අන්න ඉස්සරහ රෝදයේ ඝර්ෂණය වැඩි. එහෙනම් පුතේ ඉස්සරහ රෝදයේ ඝර්ෂණය වැඩි වෙනකොට ඉස්සරහ ටයර් එකට දැනෙන බලය වැඩි, ඉස්සරහ ටයර් ගෙවෙනවා වැඩි. එහෙනම්. ඒතර එයා කියන්නේ අර එයා ගාව තියෙන ටයර් දෙක ඉස්සරහට දාලා මගේ දෙක පිටිපස්සට දාලා වැඩිපුර ගෙවෙන්නේ මොකද්ද කියලා බලන්න. කොහොමද ළමයි අපි කොහොම මාරු කරත් ඉස්සරහ ටයර් එකේ ඉස්සරහ රෝදවල ගෙවීම වැඩි නේද? ඉස්සරහ ටයර් ඉක්මනට ගෙවෙනවා. පැහැදිලිද?
ඒතකොට එයා ඔප්පු කරන්න හදන්නේ මොකද්ද? එයාගේ ටයර් දෙක හොඳයි. අය දෙක පිටිපස්සට දැන් මං අඩුවෙන් ගෙවෙන්නේ. මම ගෙනාවු ටයර් දෙක හොඳ නැහැ. තේරුණාද? දැන් ඔය වැඩේ දන්න හින්දා හරි. තේරුණාද? මං ඒ මුකුත් කියන්න ගියේ නෑ. අර නේද? ගුණා විදියට අහගෙන හිටියා. තේරුණාද? හොඳට අහගෙන ඉන්නවා. අහගෙන හිටියා. ටයර් මාරු කරන එකට ඉතින් කවුරුණත් අවුලක් නැහැ. ටයර් හතර මාරු කරගෙන ඒ වැඩේ කරගෙන ආවා. එතනින් පස්සේ ඒ වගේ තැන් වලට ආයන්නේ නැහැ. තේරුණාද? කියන්නේ යා අර try කරනවා මොකද්ද? එයාගේ අර ඒ ටයර් හොඳද නැද්ද කියලා මම දන්නේ නැහැ. කොහොමුණත් ඒ ටික දාලා ඔප්පු කරලා දෙන්න. දැන් මේක දන්නේ නැති වුණා නම් මට ඇත්තටම ටික දවසක් යද්දි තේරෙනවනේ මේ දෙක ඉක්මනට ගෙවුවා. ඊට පස්සේ මම අර එයාගෙන්මනේ මේ වැඩේ ආයි දිගට කරගන්න. හරි. ඒ වගේ වෙලාවට තර්ක කරන්න යන්න හොඳ නැහැ. හරි. ගුණා වගේ අහගෙන ඉන්නවා. තේරුණාද? අහගෙන ඉඳලා මේ මිනිස්සයා කවුද කියලා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. වැඩි තේරුම් ගත්තට පස්සේ ආයේ වගේ තැන් වලට නොගිහින් ඉන්න එක තමයි හොඳම දේ. හරි. ඉතින් ওই විදියට වැඩි කරන්න පුළුවන්. හරි. දැන් මම පොඩි ප්‍රශ්න කිහිපයක් අහනවා. හරිද? ඔය MCQ වල එහෙම අහලා තියෙන දේවල්. හරි. ඔයාලා කොහේ හරි ට්‍රිප් එකක් යනවා. හරිද? කොහේ හරි ඔය ඕෆ් රෝඩ් යනවා. ගියට පස්සේ වාහනයක් එරෙනවා. හරිද? වාහනයක් එරෙනවා. වගාව තියෙනවා සාමාන්‍යයෙන් මොන හරි ද්‍රව්‍ය. ඒ කියන්නේ වගාව තියෙනවා ටිකක් ඝර්ෂණය වැඩි දේවල්. හරිද? ඝර්ෂණය වැඩි දේවල් තියෙනවා. නිකන් ඔය බොරළු මොනවා හරි නැත්තම් ඔය ගල් හරිද? ගල් කෑලි ටිකක් බොරළු ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි වගාව තියෙනවා ටයිල් එකක්. මෙහෙම ටයිල් නම් අපි ඉතින් එකක් තමයි කැලේ ගියාම ටයිල් හොයාගන්න බෑ. මම මේ නිකන් අදහස කියන්නේ. හරිද? තේරුණාද? මට මේ වෙලාවේ ඕන මේකේ තියරි එකට අදාළ අදහස ගන්න. මේ වගේ සුමට දේවල් ටිකක් තියෙනවා. මේ වාහනේ රෝද හතරම එරිලා තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි වා ඉස්සරහ රෝද වලට මොනවද දාන්නේ? මේකමයි වාහනේ. හරිද? ඉස්සරහ රෝද වලින් තමයි වාහනේ ගෙනියන්නේ. මගේ ප්‍රශ්නේ තමයි ඉස්සරහ රෝද වලට දැන් වාහනේ ගොඩට ගන්න ඕනනේ. වා ඉස්සරහ රෝද වලට මොනවද දාන්නේ? පිටිපස්ස රෝද වලට මොනවද දාන්නේ කියලා. තේරෙනවද? හරි. එතකොට අපිට ඕන පුතේ ඉස්සරහ රෝදේ ඝර්ෂණය තවත් වැඩි කරගන්න. ඒක නිසා මෙතෙන්ට දානෝ රළු දේවල් ටිකක්. පිටිපස්සේ රෝදේ ඝර්ෂණය, ඒ කියන්නේ පිටිපස්සේ රෝදෙට නිදහස එන්න දෙන්න ඕන. පුළුවන් තරම් සුමට කරන්න ඕන. එතෙන්ට දානවා සුමට දේවල් ටිකක්. ටයිල් වගේ දේවල්. එතකොට තේරෙනවද එකම සිද්ධියේ නේද වාහනේ රෝද හතරම ගිලිලා එරිලා. හරිද? හැබැයි අපි ඒ සඳහා පාවිච්චි කරන ද්‍රව්‍ය ඒ ඝර්ෂණ බලය අනුව වෙනස් වෙනවා. තේරෙනවද? පැහැදිලිද? ඒක ඕක තමයි. ඊට පස්සේ දැකලත් ඇති සමහර වාහන එහෙම ලිස්සන්න ගත්තාම ඒකේ තියෙන බර තව වැඩි කරනවා. සමහර වාහන බර අඩුවෙන් තියෙද්දි යන්න බෑ ළමයි. සාමාන්‍ය පාරේ යන්න පුළුවන්. අර නිකන් මේ මඩ එහෙම තියෙන තැන්වල යන්න බෑ. එතකොට ඒකට බර දාන්න ඕන තමයි. ඇයි එහෙම දාන්නේ? එහෙම දාන්නේ අන්න උපරිම ඝර්ෂණ බලය පුතේ F සමානයි μ වර්ගයෙන් එනවා. හරිද? එතකොට රෝද ලිස්සනව නම් අන්න. රෝද ලිස්සනව නම් ළමයි මොන අවස්ථාවකද තියෙන්නේ? හිතන්නකෝ වාහනේ නැවතිලා කොහේ හරි කැලේ හරි කොහේ හරි ගිහිල්ලා මඩක වාහනේ එරිලා රෝද ටික ලිස්සනවා. ඝර්ෂණයේ සීමාකාරීද ගතිකද ස්ථිතිකද? ඔයාලා කියන විදිහට නම් දැන් කියන්නේ මොකද්ද උත්තරේ? ස්ථිතිකයි කියලා. ඇයි ඒ? ඉතින් වාහනේ නැවතිලානේ. නෑ හරිද? ඒ වෙලාවට තමයි පුතේ ගතික ඝර්ෂණ සංගුණකයක් තියෙන්නේ. වාහනේ නැවතිලා තිබ්බට රෝදේ කැරකෙනවනේ පොළොවට සාපේක්ෂව. ඒතකොට ඒ වෙලාවට ගතික ඝර්ෂණයක් තියෙනවා. අපි අර සීමාකාරී අවස්ථාවට ගන්න පුළුවන් නම් එහෙම ගන්න පුළුවන් රළු මොනවා හරි දේවල් ටිකක් දාන්න. හරිද? නැත්තම් මේ ගතික ඝර්ෂණයක් එනවනේ පුතේ F සමානයි μ වර්ගය. එතකොට R වැඩි කරගන්න දැන් රළු දේවල් දාන එකෙන් μ වැඩි කරන්න. හරිද? වාහනේට තව බර දාන එකෙන් R ව තමයි වැඩි කරන්නේ. අන්න එතකොට F වැඩි වෙනවා. තේරෙනවද? වාහනේට බර දාන එකෙන් R ව තමයි වැඩි කරන්නේ. එතකොට ඝර්ෂණ බලය F වැඩි වෙනවා. අන්න වාහනේ ඉස්සරහට යනවා. හරිද? ඝර්ෂණය වැඩි වෙලා මේ රෝදෙට දාන්නේ. හරිද? ඉස්සරහට තියෙන ඝර්ෂණයට අදාළ රෝදයේ තමයි අබිලම් ප්‍රතික්‍රියාව වැඩි කරන්නේ. හරිද? කියන්නේ එකතැන රෝද කැරකෙනවා නම් ඒ එන්ජින් එකට සම්බන්ධිත රෝදයේ බලය තමයි බර තමයි වැඩි කරන්නේ. හරිද? එයාට දැනෙන බර තමයි වැඩි කරන්නේ. එතකොට ඉස්සරහට වාහනේ එන්න පුළුවන්. හරිද? පැහැදිලි. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි ඔයගේ කතා කරන්න තියෙන සහ A level වල අපිට කලින් අහලා තියෙන්නේ. තේරුණා? හරි. මොනවා හරි දේවල් ටිකක් තියෙනවා නම් ඔය සටහන ඇතුළේ ලියාගන්න. ඝර්ෂණය ගැන තව පොඩි කතා ටිකක් උගන්වන්න තියෙනවා. අපි ඉස්සෙල්ලා ඒක කතා කරලා ඔය ගාන හදමු. මම ගන්නවා ළමයි තලයක්. විරසට අංශක 30කින් ආනත තලයක්. හරිද? මේකේ තියෙන වස්තුවක්. කිලෝග්‍රෑම් 100ක් බර. ඒ කියන්නේ නිව්ටන් 1000ක් බර කෙනෙක්. 1000යි නිව්ටන් බර. අභිලම්භ ප්‍රතික්‍රියාව මෙන්න කෝණයේ අංශක 30 මේක තියෙනවා මේකත් 30යි. ඊට පුතේ මෙයාගේ mg මෙහෙට cos 30යි මෙහෙට sin 30යි. හරිද? ඒක ඔකේ දිගේ පහළට තියෙන බරේ සංරචකය
500යිනේ. මේ වගුවක දත්ත ටික ලියන්න හදයි. හරි මේ බලන්න. mg cos 30 මෙහෙට අර පැත්තට sin 30නේ. mg sin 30 500යි. දැන් ඝර්ෂණ බලයක් ඇති වෙනවා. මේක චලිතය වෙන්න පෙළඹෙන්නේ පුතේ 15ට. මම හිතනවා මේකේ උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 300ක් කියලා. උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 300ක් කියලා හිතනවා. හරිද? දැන් මට කියන්න ඔහොම ඔය වස්තුව ඕක මත තියලා ඇතෑරියොත් 15ට ඒවිද නැත්නම් ඔය තියෙන පිහිටුමේ තියේද? ඝර්ෂණ බලය උඩට 300ක් තියෙනවා. ඔහොම තියලා ඔයා අත ගන්නවා. 15ට ලිස්සලා එනවද නැද්ද කියලා හිතන්න. ඔව්. ඕක 15ට ලිස්සලා එනවා. ඇයි ඒ? 15ට තියෙන බලය 500යි. උඩට තියෙන ඝර්ෂණය 300යි. ඒක ලිස්සලා එනවා. බලය මදිනේ. හරි. දැන් කියන්න පුතේ ඕක ලිස්සලා එන එක නවත්ත ගන්න. අපි යෙදිය යුතු බලය ඒක මම P කියලා ගන්නවා. අපි මෙතනින් බලයක් යොදනවා නම් ඒ යෙදිය යුතු බලය කීයද මේ අතර? ඉක්මනට කියන්න. මේ හරි සරල දෙයක් තියෙනවා. ඔව් අපි යෙදිය යුතු බලය 200යි නිව්ටන්. කොහෙටද? ඉහළට. අපි යෙදිය යුතු බලය නිව්ටන් 200යි. ඒ කළු පෑනෙන්ම ලියමු. හරි. දැන් ළමයි ඕන වෙලාවක බර 500යිනේ මම ඒක ටිකක් ලියාගෙන යනවා. දැන් මගේ ප්‍රශ්නේ තමයි මම මේ උඩට තියෙන බලය 201ක් කරනවා. මෙන්න මෙයා පුතේ මම දැන් අපි යොදන බලයනේ. අපිට වෙනස් කරන්න පුළුවන් 201ක් කරනවා. මොකද්ද වෙන්නේ? මේක උඩට ත්වරණය වෙනවද? නිශ්චලතාවයෙම තියනවද? කොහොමද ඉතින් 15ට එන්න විදියක් නැහැ නේ. මොකද 200ක බලයක් දීලා 15ට එනක නවත්තන්න පුළුවන් නම් 201ක් බලය දීපු ගමන් මොකද වෙන්නේ? ඉහළට යනවද කොහොම තියනවද? හිතන්න. ඝර්ෂණය කියන්නේ ස්වයං සීරුමාරු බලයක්. ඝර්ෂණය හැමතිස්සෙම try කරන්නේ මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් නැති කරන්න. මේ ඝර්ෂණය පුතේ උපරිමගය තමයි 300. මේ සීමාකාරයයි. ඝර්ෂණය අඩු වෙනෝ 299ට. හරිද? ඝර්ෂණය කැමති නැහැ ළමයි මේ දෙන්න සාපේක්ෂව චලිත වෙනවට. ඝර්ෂණය කැමති මේ දෙන්න එකට සෙට් වෙලා ඉන්නවා. තේරුණාද? සාපේක්ෂව චලිත වෙනවට කැමති නැහැ. අන්න ඝර්ෂණය අඩු වෙනවා. 299ට ඝර්ෂණය 300ට අඩු ඕන මගයක් ගන්න පුළුවන්. 300ට වැඩි යගයන් තමයි. ඒ සීමාකාරී යගය 300 කියන්නේ ඊට වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ඔයා මේක නිකන් අපි හිතමු 400ක් විතර කරා කියලා. ඒත් ළමයි ඕක උඩට චලිත වෙන්නේ. ඔයා 400ක් දක්වා වැඩි කරොත් හරිද? ඝර්ෂණයේ අගය ඔක 400ක් දක්වා වැඩි කරොත් හරිද? ඔයා 400ක් වැඩි කරත් ළමයි ඕක උඩට චලිත වෙන්නේ. 200 ඉඳලා 400ටම ගෙනාවත් ඝර්ෂණය උඩට 100ක් වෙනවා. අන්න ඝර්ෂණය අඩු වෙනවා. ඝර්ෂණය කියන්නේ ස්වයං සීරුමාරු බලයක් නේ. අපේ ප්‍රස්ථාරේ මේ හරිය ඕන මගයක් ඝර්ෂණයට එන්න පුළුවන්. මෙන්න මේ හරිය මෙහෙට අඩු වෙනවා ඝර්ෂණය. අගේ අඩු වෙනවා. මේක 500ක් කරොත් 500ක් කරොත් මොකද වෙන්නේ? ඝර්ෂණය පුතේ බිඳුවක් වෙනවා. අන්න ඝර්ෂණ බලයට බිඳුව එන්නත් පුළුවන්. F සමානයි μr කියන්නේ නිකන් සමීකරණයක් විතරයි හරිද? කිසිම තේරුමක් නැති සමීකරණයක්. හරි. දැන් අන්න ඝර්ෂණය බිඳුවක් වෙලා. දැන් ළමයි මේක 501ක් කරොත් මොකද වෙන්නේ? අන්න හරි. ඒකටත් උත්තරේ දාන්න මේක 501ක් කරොත්. ඉහළට චලිතය වෙයිද නිශ්චලතාවයේ තියේද 15ට චලිතය වෙයිද? නේද? කොහොමද 15ට එන්නේ නැහැ නේ ළමයි. ඉහළට චලිතය වෙයිද නිශ්චලතාවයේ තියේද? ඝර්ෂණය 501ක් කරොත්. ඒත් ඕක ඉහළට චලිතය වෙන්නේ නෑ. දැන් මට පේනවා ඒකෙත් උත්තරේ එක දීලා තියෙන්නේ. හරි. අවුලක් නැහැ. ඔහොම වැරදුනාට හරිද? දැන් ඔය දෙන උත්තරේ වැරදිලා උත්තර නොදී ඉන්න එපා. හරිද? තේරුණාද? ඒ ඉහළට චලිත වෙන්නේ නැහැ පුතේ. ඝර්ෂණය 15ට එකක් වෙනවා. ඇයි ඒ? තමයි ඉහළට චලිතය වෙනව කියලා හිතන්නකෝ. ඉහළට චලිතය වෙනව නම් ඝර්ෂණය 15ටම. ඝර්ෂණය 15ට එකක් කියලා මේ බලන්න. මේකේ 15ට 500යි 1යි 501යි ඉහළට 501යි. ඉහළට 501යි මේ දෙන්න එකතු කරාම 15ට 501යි. තාමත් මේක නිශ්චලතාවයේ තියෙනවා. එහෙනම් මේක 700ක් විතර කරොත් මොකක් වෙයිද? ඝර්ෂණයගේ පුතේ 200ක් වෙනවා 15 දිශාවට. තාමත් මොකද වෙන්නේ? නිශ්චලයි. බලන්න. බලය තියෙනවා 15ට 700ක් මේ 500යි 200යි 15ට 700යි අතන 700ක් තියෙනවා ඉහළට. හරි. බල තුලිත වෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ. මේක උඩට 800ක් කරනවා. එහෙනම් ඝර්ෂණය 15ට 300ක් වෙනවා. ඒත් පුතේ වස්තුව සමතුලිතයි. හරිද? එහෙනම් හොඳට අහගන්න මම මේ කියන දේ. වස්තුව 15ට එන්න බලාගෙන ඉන්නව නම් ඝර්ෂණය උඩට. දැන් මේ වස්තුව උඩට යන්න බලාගෙන ඉන්නේ. එහෙනම් ඝර්ෂණය 15ට. තේරුණා?
තාමත් මේක සමතුලිතයි මේ බලන්න. ඔයා යොදන බලය 200 වුණත් මේක සමතුලිතයි පුතේ. ඔයා යොදන බලය 800 වුණත් මේක සමතුලිතයි. ඔයා යොදන බලය 801ක් කරොත් දැන් මොකද වෙන්නේ? අන්න හිතලා කියන්න 801ක් කරොත් මොකද වෙන්නේ? හරි. දැන් මේක සමතුලිත වෙන්න නම් හැමතිස්සෙම ගාන හදනකොට මුලින් සමතුලිත වෙනවා කියලා හදන්න. මේක 301ක් වෙන්න ඕන. ඝර්ෂණ බලය 301ක් වෙන්න. මම කිව්වා මොකද්ද? මේකේ සීමාකාරී අගය 300යි. ඒ කියන්නේ පුතේ ඝර්ෂණයට 301ක් වෙන්න බෑ. එහෙනම් මෙයාගේ උපරිම අගය 300 නිසා තාමත් ඝර්ෂණය 300යි. දැන් අන්න එකක බලයක් ඉහළට තියෙනවා. එහෙනම් මේක ඉහළට චලිතය වෙනවා. හරිද? එහෙනම් කතාව අහගන්න පුතේ. මේ ලෑල්ල දිගේ මේක පහළට එන්න නවත්තන්න ඔයා දිය යුතු බලය නිව්ටන් 200යි. හැබැයි උඩට චලිතය කරන්න නිව්ටන් 800ක් දෙන්න වෙනවා. මේ සීමාකාරී අගය. පහළට එන එක නවත්තන්න දෙන්න ඕන 200යි. උඩට චලිතය කරන්න 800ක් දෙන්න වෙනවා. නිකන් හිතන්න ඔය ආන තලයක මොකක් හරි තිබුණොත් අපිට ඕනනම් අල්ලගෙන ඉන්න පුළුවන් එන්නේ නැති වෙන්න. හැබැයි තල්ලු කරලා උඩට වීසි කරන්න බෑ. ඒකයි තේරෙන්නේ. හරිද මේ බලන්න. ඔයා යොදන බලය වගේ තව ඝර්ෂණය වගේ දෙගුණයක්. 302ක් 600යි. 600 මේ 200යි 800යි. ඒ කියන්නේ අර මේ බලන්න මේ වෙලාවේ දැන් බලන්න මේකත් සමතුලිත අවස්ථාවක්. මේ වෙලාවේ පුතේ පහළට තියෙන 500න් ඔයා දෙන්නේ 200යි ඝර්ෂණයෙන් 300ක් දෙනවා. ඝර්ෂණයෙන් සපෝට් එකක් දීලා ඔයාට මේක පහළට එන එක නවත්තන්න. හැබැයි මේ වෙලාවේ මොකද වෙන්නේ? ඔයා දෙන බලය 800ක් දක්වා වැඩි කරාම ඝර්ෂණය දැන් ඔයා මේක උඩටනේ ගෙනිය. දැන් මේ වෙලාවේ පහළට එන එක නවත්තලා තියෙනවා. ඔයා මේක උඩට ගෙනහිල්ලා නැහැනේ. මේ වෙලාවේ ඔයා උඩට ගෙනියන්න try කරනකොට ඝර්ෂණය පහළට හැරෙනවා. කියන්නේ ඝර්ෂණය කියන්නේ මෙහෙම එකක්. පහළට එනවා නම් එයා උඩ අතට හැරෙනවා. උඩට ගෙනියන්න හදනවා නම් එයා පහළට හැරෙනවා. මේ පහළට හැරුණාම අර බල දෙකම එකතු කරලා ඔයා දෙන්න ඕනේ. 200ක් දීලා නවත්තගෙන ඉන්න පුළුවන්. හැබැයි උඩට ගෙනියන්න නම් තියරි නෙවෙයි ප්‍රායෝගිකයේදීම වගේ. හරිද? ගණනුත් නෙවෙයි. හරි. ප්‍රායෝගිකව කොහොමද ඝර්ෂණය ගැන කතා කරන්න පුළුවන්. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහන. ඒවට උත්තර දාන්න. පළවෙනි එක තමයි මම අඳිනෝ මොකක් හරි තලයක්. මේසයක් උඩින් බැලුවම පේන විදිය ඔය ඇඳලා තියෙනවා. හරිද? මේසේ හරි පැත්තෙන් උත්තන්දිමු. මේ කකුල් වලට රෝද හයි කරලා තියෙන්නේ. හරි. මේසේ. තේරුණාද? නිදහසේ හෙට මෙහෙට ගෙනියන්න පුළුවන් මේසයක්. මේසේ හරි මැදින් බෙදෙනවා. මේ ටිකේ පෘෂ්ඨය රළු කරනවා. මේ ටිකේ පෘෂ්ඨය සුමටයි. හොඳටම සුමටයි. හරි. සුමට පෘෂ්ඨයක් සහ රළු පෘෂ්ඨයක් තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි මෙහෙම තියෙන වස්තුවක් A හා B කියලා. ඒ වස්තුව මෙහෙට A හා B කියලා වස්තු දෙකක් තියලා මේසේ අරගෙන යනවා අර පැත්තට. හරිද? මේසේ දැන් මෙහෙමද තිබ්බේ. එතකොට පුතේ පැත්තෙන් බලද්දී අපිට A හා B එකටම පේන්නේ. එක ළඟින්නේ තියලා තියෙන දැන් පැත්තෙන් කියන්නේ මෙහෙන්නේ බලන්න. ඒතර කොහොම පේන්නේ. හරිද? දැන් මේක තල්ලු කරගෙන යනවා මෙහෙට. හරිද? මගේ ප්‍රශ්නේ තමයි පොළවට සාපේක්ෂව. හරි. නැත්නම් මෙහෙම ගමු එක පොළවට සාපේක්ෂව. දෙක මේසයට සාපේක්ෂව. මේ වගේ චලිතයන් පැහැදිලි කරන්න ඕන. තේරුණාද? ඔයා දැන් උත්තරයක් හිතාගන්න. මම උත්තරය ඊට පස්සේ කියනවා. ඒකට ඔයාලට බලන්න පුළුවන් ඔයා හිතාගත්ත දේ හරිද වැරදිද කියලා. මගේ ප්‍රශ්නේ තමයි මේසයක් තියලා තියෙනවා පැත්තක් රළුයි පැත්තක් සුමටයි A හා B වස්තු දෙකක් තියලා තියෙනවා මේක අනේ මෙහෙම තියලා තියෙන්නේ තල්ලු කරගෙන යනවා තල්ලු කරගෙන යද්දී A හා B වස්තු දෙකේ චලිතයන් පැහැදිලි කරන්න කියලා කියනවා තේරුණාද හරි ඒකේ එතකොට ඒකේ දැන් ඔයා ඉස්සෙල්ලම හිතන්නේ ඒකේ චලිතය ගැන පොළවට සාපේක්ෂව ඩෙස්ක් එකට සාපේක්ෂව ඊළඟ මේසෙත් එහෙමයි sorry B ගේ පොළවට සාපේක්ෂව මේසෙට සාපේක්ෂව එහෙම දෙකම හිතන්න බලන්න. ඒ උත්තර හතරක් හදාගන්න. හරි. උත්තර හතරක් හදාගන්න. ඊට පස්සේ මම කියාගෙන යනවා. දැන් මේ A කියන වස්තුව රළුයිනේ ළමයි මෙතන. මේකේ ඝර්ෂණය ඇති වෙන්න තියෙනවා. හරිද? ප්‍රමාණවත් තරම් ඝර්ෂණයක්. එතකොට දැන් අපිට ඊට වඩා ලේසි B කියන වස්තුව ගැන හිතන එක. ඒතකොට ඕව ගැන හිතද්දී දැන් මේක මේ හරි සරල දෙයක්. ඊනොට විභාගෙදී ඕව හිතද්දී මෙහිම හිතන්න. තියරිටිකලිම හිතන්න. හරි. නැතුව ඔයා ඒ කියන්නේ ළමයි කරන්නේ මෙහෙමනේ. Tamanට උත්තරයක් එනෝ ගානක් කියපු ගමන්. ඔයාලා try කරන ඔයා දන්න තියරි ටික ඒ උත්තරේ හරියන විදියට හදාගන්න. හරිද? නැතුව ඔයා බලන්නේ නැහැ උත්තරේ කියන්නේ තියරි ඔයාලට ඕන දේ තමයි
තියරි ටික ගන්න try කරනවා ඔයාගේ ඔළුවට ආපු උත්තරේ විදියට. නැත්නම් ඔයා තියරි වලින් උත්තරයක් ගන්න try කරනව නෙවෙයි. ඒ කියන්නේ ඔයා මුලින් හිතන්නේ උත්තරේ ගන්න. ප්‍රස්තාර එහෙම දුන්නා. හරි මේ විදියට හිතන්න. දැන් බලන්න B වස්තුව. එහෙම තියෙනවා. හරිද? B වස්තුවෙන් කතා කරන පටන් ගන්න එක ලේසි. එතකොට මේ මේසය චලිතය වුණා කියලා B වස්තුවට පුතේ බලයක් එන්න ක්‍රමයක් නැහැනේ, ඝර්ෂණයක් නැහැනේ. අසමතුලිත බලයක් එන්න විදියක් නැහැ. හරිද? B ගේ බල 0යි. තිරස් බල. R සහ mg ඇති. එච්චරයි. ඝර්ෂණ බලයක් නැහැ. එහෙනම් බලය 0 නම් ත්වරණය 0යි. ත්වරණය 0යි. සමහරවිට මම ඔතෙන්ටත් ඇවිල්ලා කියනවා ත්වරණය 0 හින්දා මේක ලෑල්ලත් එක්ක යනවා කියලා. නැත්නම් ඩෙස් එකත් එක්ක යනවා. මේසත් එක්ක ගමන් කරනවා. ඒක වැරදි. පුතේ ත්වරණය 0යි කියන්නේ නැවතිලා ඉන්න කෙනෙක්ගේ ත්වරණය 0යි කියන්නේ යා නැවතිලාම ඉන්නවා. එහෙනම් B වස්තුව පොළොවට සාපේක්ෂව නැවතිලා ඉන්නේ. ඔහොම තේරුණාද? ඔන්න ලෑල්ල මෙහිම ඩෙස් එක යද්දි B වස්තුව නැවතිලා ඉන්නවා. ඩෙස් එක ගියාට පස්සේ B වස්තුව බිමට වැටෙනවා. හරිද? එහෙනම් අන්න ඒක තමයි B වස්තුවේ චලිතය පොළොවට සාපේක්ෂව නිශ්චලයි. පොළොවට සාපේක්ෂව හරිද? ඔයා මෙහෙම බලන් ඉද්දි ඔයා මේ මේසය දිහා බලන්නේ නැතුව මෙන්න මේ B වස්තුව විතරක් බලන්න. තේරුණාද? පොළොවට සාපේක්ෂව නිශ්චලයි. ඩෙස් එක තමයි යන්නේ. හැබැයි පුතේ මේසයට සාපේක්ෂව පිටිපස්සට චලනය වෙනවා. මෙහෙට චලනය වෙනවා. හරි. ඊළඟට එන්න දැන් ඒ වස්තුව. දැන් ඔයා ඕක දන්නවා හරිද? මම මේ කියන්නේ ඔයාලම දන්න දේවල් විභාගෙදී වරද්දන විදිය. ඒ වස්තුව ගත්තොත් ඒට ඝර්ෂණයක් තියෙනවා. හරි. ඒ කියන වස්තුව දැන් බලන්න ඩෙස් එක අරහෙට යද්දී මේ පෘෂ්ඨ දෙකෙන් ඩෙස් එක මෙහෙට යද්දී හරිද? ඩෙස් එක මේ පැත්තට යද්දී ඝර්ෂණ බලය කැමති නෑ පුතේ ඩෙස් එක හෙට යනකොට. එහෙනම් ඩෙස් එක මත ඝර්ෂණයක් ඇති කරනවා මෙහෙට. එහෙනම් වස්තුව මත ඝර්ෂණයක් මෙහෙට. අන්න ඒ ඝර්ෂණය නිසා යා ඉස්සරහට යනවා. ඒ ඝර්ෂණය කියන්නේ ගොඩක් රළු පෘෂ්ඨයක් නම් ඝර්ෂණීය ප්‍රමාණවත් තරම් තියෙනවා නම් ඒක ඒ වස්තුව මේසයත් එක්කම යනවා. හරිද?